ඉතින් අපි කතා කරන්නේ පොදු රටාව තුන්වෙනි කොටස. පොදු රටාව තුන්වෙනි කොටසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රසාරණය කියන මාතෘකාව ළමයි. ප්‍රසාරණය කියන එක රේඛීය ප්‍රසාරණය, වර්ගඵල ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය කියලා කොටස් තුනක් යටතේ කතා කරනවා. ඒ වගේම අපි මේ මාතෘකාව යටතේ වායු කොටසට අදාළ සිද්ධියක් කතා කරනවා. ඔන්න ඔය කොටස් ටික තමයි අපි පොදු රටාව අංක 3 යටතේ කතා කරන්නේ. හරි. අපි මුලින්ම දැන් ප්‍රසාරණයේ මාතෘකාවේ රේඛීය ප්‍රසාරණය ගැන බලමු. රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මේ වගේ සිද්ධියක්. යකඩ කම්බි කූරක් තියෙනවා. යකඩ කම්බි කූරක් ඔයා රත් කරොත් මේ යකඩ කම්බි කූරේ ප්‍රමාණය වෙනස් වෙන කොටස් කීපයක් තියෙනවා. අපි මෙතනදී කතා කරන්නේ මේක රත් කරොත් මේකේ දිග පැත්තට සිදුවෙන ප්‍රසාරණය ගැන උෂ්ණත්වයත් එක්ක කොහොමද ප්‍රසාරණය වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. අනේ කියන්නේ රේඛීය ප්‍රසාරණය. කිසියම් වස්තුවක් උෂ්ණත්වය වැඩි කිරීම නිසා එහි රේඛීයව සිදුවන දිගෙහි වැඩිවීම ගැන තමයි රේඛීය ප්‍රසාරණය කියන්නේ අපි කතා කරන්න යන්නේ. එතනදී මෙන්න මේ වගේ මොකක් හරි L නෝට් කියලා යකඩ කම්බියක් තියෙනවා. මේ කම්බියේ උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වැඩි කරනවා. ඒ කියන්නේ වැඩි කරපු ප්‍රමාණය තමයි මේ ඩෙල්ටා ටීටා කියලා කියන්නේ. මෙන්න සාමාන්‍ය දන්නේ උෂ්ණත්වය, මේක උෂ්ණත්වය වැඩි කරන් පස්සේ එයාගේ තත්ත්වය. මෙතන අපි නිකන් හිතමු සෙල්සියස් අංශක 35 තිබ්බා කියලා. මේක සෙල්සියස් අංශක 35 තිබ්බා. මේක තියෙන සෙල්සියස් අංශක 50 කියලා හිතන්න. එතකොට ඩෙල්ටා ටීටා කියලා කියන්නේ කීයද? ඩෙල්ටා ටීටා කියලා කියන්නේ ළමයි 50න් 35ක් අඩු කරන් පස්සේ එන පිළිතුර. 50න් 35ක් අඩු කරාම සෙල්සියස් අංශක 15යි. සෙල්සියස් අංශක 15. එතකොට වැඩි කරපු උෂ්ණත්ව ප්‍රමාණය තමයි මෙන්න මෙතනදී අදහස් කරන්නේ. හරි. ඊළඟට දැන් ඔහොම උෂ්ණත්වය වැඩි කරන් පස්සේ කිසියම් දිගක් වැඩි වෙලා තියෙනවා. මම මේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය මම ඩෙල්ටා L කියලා අංකණය කරලා තියෙනවා. මෙන්න මේ ඩෙල්ටා L ප්‍රමාණය වැඩි වුණේ ඇයි? ඩෙල්ටා L ප්‍රමාණය වැඩි වුණේ මෙන්න මේ උෂ්ණත්වය වැඩි කිරීම නිසා. ඒකනේ හේතුව. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරේ නැත්නම් මෙහෙම දිගක් වැඩි වෙන්නේ නැහනේ. පොඩි කම්බියක් තියෙනවා. කම්බිය රත් කරපු හින්දා දිග වැඩි වුණා. රත් කරපු නිසානේ දිග වැඩි වුණේ. ඒක තමයි මෙන්න මෙයත් එක්ක මෙයාගේ සම්බන්ධතාවයක් තියෙනවම තමයි. ඒ වගේම හොඳට හිතන්න ඒ කම්බිය ආරම්භක අවස්ථාවේ තිබිච්ච දිග අණුවත් මෙන්න මෙයා වෙනස් වෙන්න පුළුවන් නේ. මෙන්න මෙයා. ඒ කියන්නේ චූටි කම්බියක් රත් කරද්දී දිග වැඩි වෙන ප්‍රමාණයයි ටිකක් විශාල කම්බියක් රත් කරද්දී දිග වැඩි වෙන ප්‍රමාණය වෙනසක් තියෙනවානේ. අන්න ඕක පරීක්ෂණාත්මකව ඔප් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දිග වැඩි වීමට බලපාන රාශි දෙකක් තියෙනවා. මෙන්න මේ දිග වැඩි වීමට බලපාන එක රාශියක් තමයි ඒ අදාළ කම්බියේ ආරම්භක දිග. සහ එයාගේ උෂ්ණත්වය කොච්චර ප්‍රමාණයකින් වෙනස් කරාද? ඒක වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. දෙපැත්තම සලකන්න පුළුවන්. ඒක තමයි අපි උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ. මෙන්න මේ දෙන්නා මත තමයි මෙන්න මේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය රඳාපවතින්නේ. තේරුණානේ? අන්න ඔය සම්බන්ධතාවය අපි එකතු කරලා ලිව්වොත් මෙන්න මේ ඩෙල්ටා L අනුලෝම සමානුපාතිකයි. මේ ලකුණ තියෙන්නේ අනුලෝම සමානුපාතික ලකුණ. ඒක හොඳට මතක තියාගන්න. අනුලෝම සමානුපාතිකයි L නෝට් සහ ඩෙල්ටා ටීටා. හරිද? සමානුපාතිකත්වයක් සමීකරණකින් ඉවත් කරද්දී අපි දන්නවා හැමෝම ඕලෙවල් කාලේ ඉඳලා සමානයි නියතයක් කියලා දානවා. හරිද? සමානයි නියතයක් කියලා දානවා. ඩෙල්ටා L සමානයි මේක ළමයි නියතේ නෙමෙයි. මෙන්න මේක තමයි නියතේ. මෙන්න මේක එහෙම නෙමෙයි. මේක සමානුපාතික ලකුණ, මේක රේඛීය ප්‍රසාරණතාවය. මේක තමයි නියතය. මෙන්න මේ දෙන්න කොහොමත් මෙතන ඉඳියන්නේ. උඩ සමීකරණෙත් මේ දෙන්න හිටියන්නේ. එතකොට මෙයාට කියන්නේ මොකද්ද? මේ නියතයට කියන්නේ රේඛීය ප්‍රසාරණතා නියතය. රේඛීය ප්‍රසාරණතාවය. ඒක දෙන වාගේ කොච්චරද කියන්නේ. හරි. දැන් එතකොට ඔන්න වැඩි වෙච්ච දිග ප්‍රමාණය වල සමීකරණයක් අපි හදාගත්තා. ඒ කියන්නේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය මට හොයන්න පුළුවන් ඩෙල්ටා L සමානයි ආරම්භක දිග, රේඛීය ප්‍රසාරණතාවය සහ උෂ්ණත්ව අන්තරය. නේද? ඔන්න ඕක. මේකට ආරම්භක දිග එකතු වුනහම අදාළ කම්බියේ මුළු දිග ළමයි අපිට ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. මුළු දිග සමානයි ආරම්භක දිග ධන වැඩි වෙච්ච දිග ප්‍රමාණය. මෙතනදී අපිට L නෝට් කියන පොදු පදය එළියට ගන්න පුළුවන්. හරිද? L නෝට් එළියට ගත්තාම 1 ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා. මෙන්න මේක තමයි සම්පූර්ණ සමීකරණය. ඔන්න ඕක තමයි අපි රේඛීය ප්‍රසාරණය කියන මාතෘකාව ඉගෙන ගන්න තියෙන මූලික සංකල්ප ටික. ඒ වගේම ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය. ඒ ටික මතක තියාගන්න. හරි. එතකොට අපි දැන් මෙතනදී රේඛීය ප්‍රසාරණතාවය කතා කරා. ඊළඟට අපි කතා කරමු වර්ගඵල ප්‍රසාරණතාවය. අපි කතා කරමු වර්ගඵල ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියලා. වර්ගඵල ප්‍රසාරණය කියලා කියන්නේ ළමයි
කිසියම් වස්තුවක උෂ්ණත්වය වැඩිවීම නිසා එහි වර්ගඵලයෙහි සිදුවන වැඩිවීම හෝ අඩුවීම වෙනස කියලා කියන්නකො. වර්ගඵලය උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය මේ වගේ නිකන් තැටියක් තියෙනවා කියලා හිතන්නකො. මේ වගේ තැටියක උෂ්ණත්වය වැඩි කරන් පස්සේ එහි වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය අඩු කරන් පස්සේ වර්ගඵලය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස කියලා මම කියන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්ව වෙනස නිසා එහි වර්ගඵලයෙහි සිදුවන වෙනස තමයි වර්ගඵල ප්‍රසාරණය කියලා කියන්නේ. අපි සාමාන්‍ය මේක අර්ථ දක්වන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්වය වැඩි වීම නිසා එහි වර්ගඵලයෙහි වැඩිවීම වර්ගඵල ප්‍රසාරණය කියලා හඳුන්වනවා. වර්ගඵල ප්‍රසාරණය ගැන කතා කරද්දී වර්ගඵලය කියලා කියන්නේ පෘෂ්ඨික වගේ අදහසක්. පෘෂ්ඨික ප්‍රසාරණතාවය කියලා කියන්නේ වර්ගඵල ප්‍රසාරණතාවය වගේම සමාන අදහසක් කියන දෙයක්. අපි පෘෂ්ඨික ප්‍රසාරණතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. පෘෂ්ඨික ප්‍රසාරණතාවය අපි සාමාන්‍ය බීටා වලින් අංකණය කරනවා. බීටා වලින්. රේඛීය ප්‍රසාරණතාවය අංකණය කරේ මොකෙන්ද? ඇල්ෆා වලින්. පෘෂ්ඨික ප්‍රසාරණතාවය අපි බීටා වලින් අංකණය කරනවා. මට බීටා අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. අර්ථ දැක්වීම නෝට් එකේ තියෙනවා. ඒකක වර්ගඵලයකදී ඒකක වර්ගඵලයක් කියලා අපි කතා කරොත් දැන් නිකන් හිතන්න සම්පූර්ණ සමස්තය එකක් විදිහට සලකනවා. ඒකක වර්ගඵලයක්. ඒකක උෂ්ණත්වයක් කියලා ගත්තොත් එක ඒකකයක් වැඩි වෙද්දී සිදුවන වෙනස. ඒ වගේ අපි මෙතන මේ අර්ථ දැක්වීම හදන්නේ උෂ්ණත්වයේ ඒකක එකයි. මෙන්න මෙයාගේ සිදුවෙන වෙනස පෘෂ්ඨික ප්‍රසාරණතාවය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කිසියම් වස්තුවක ඒකක උෂ්ණත්ව වැඩිවීමකදී එහි සිදුවන වර්ගඵලයේහි භාගික වැඩිවීම වර්ගඵලයේහි භාගික වැඩිවීම භාගික වැඩිවීම ලියන්නේ කොහොමද? යටට මුළු වර්ගඵලය දාලා උඩට දානවා වැඩි වෙච්ච ප්‍රමාණය. ඒක තමයි වර්ගඵලයේ සිදුවන භාගික වැඩිවීම. ඒකක උෂ්ණත්වයකදී වර්ගඵලයේහි සිදුවන භාගික වැඩිවීම පෘෂ්ඨික ප්‍රසාරණතාවය ලෙස හඳුන්වනවා. තේරුණානේ? මෙයා එකක් වෙන්න ඕනේ. මෙයාගේ වෙනස මෙයාට සමානයි කියලා හදනවා. ඔක තමයි අර්ථ දැක්වීම. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයත් එක්ක අපිට මෙතනදී මොකක්ද උක්ත කරගන්න පුළුවන්? ඩෙල්ටා A කියන කෙනා උක්ත කරගන්න පුළුවන්. ඩෙල්ටා A සමානයි A බීටා ඩෙල්ටා තීටා කියලා ගන්න පුළුවන් ළමයි. ඔතනදී මම ඩෙල්ටා A හොයාගත්තා නම් මට මුළු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. සමස්ත A නෝට් කියන ප්‍රමාණය A නෝට් කියලා මෙතනට එන්න ඕනේ. A නෝට් කියන ප්‍රමාණය මෙන්න මේ A නෝට් කියන ප්‍රමාණය ළමයි මට ගන්න පුළුවන්. මෙතනට A නෝට් කියලා එන්න ඕනේ. A නෝට් කියන ප්‍රමාණය ගන්න පුළුවන්. ආරම්භක අවස්ථාවේ වර්ගඵලය ධන වැඩි වෙච්ච වර්ගඵලය. A ධන A බීටා ඩෙල්ටා තීටා. මට A කියන කෙනා එළියට අරගෙන මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන්. මේ වගේ සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන්. මෙතනදී වර්ගඵලෙහි වැඩි වෙන ප්‍රමාණය මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. තව විශේෂ කරුණක් තමයි පෘෂ්ඨික ප්‍රසාරණතාවය නැත්නම් වර්ගඵල ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවයත් එක්ක තියෙන සම්බන්ධය මේක. කියන්නේ බීටා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් කියලා හොඳට මතක තියාගන්න. දෙගුණයක් කියන. සමහර ගණන්වල රේඛීය ප්‍රසාරණතාවය දුන්නොත් ඔයාලට වර්ගඵල ප්‍රසාරණතාවය හොයාගන්න පුළුවන්. ඒක තමයි මේ සම්බන්ධයෙන් ඔප්පු වෙන්නේ. හරිද? මෙන්න මේක ඔයාලට තේරුම් නැත්නම් මේක මෙහෙම හිතන්නකො මේ විදිහකට. දැන් මේ වර්ගඵලයේ වැඩි වීමට බලපාන සාධකයක් තමයි උෂ්ණත්ව වැඩිවීම සහ ආරම්භක වර්ගඵලය. ඉස්සෙල්ලා මතකද මම රේඛීය ප්‍රසාරණතාවයට ඒක ලියලා මේ සම්බන්ධතාවය ගත්තා. එහෙම හිතුවත් මේක හදන්න පුළුවන්. මම නිකන් සරලව මෙතන හදන්නම්. මේ අර්ථ දැක්වීම මෙහෙම. නිකන් හිතන්න මෙන්න මේ වර්ගඵල වැඩිවීම මම ඩෙල්ටා A කියලා දාන්නම්. ඩෙල්ටා A අනුලෝම සමානුපාතික වෙනවා ආරම්භක වර්ගඵලය සහ උෂ්ණත්ව වැඩිවීම. මෙන්න මේ සමානුපාතික ලකුණ අයින් කරලා දාන්නේ පෘෂ්ඨික ප්‍රසාරණතාවය කියන කෙනාගේ නියතය. ඩෙල්ටා A සමානයි බීටා A ඩෙල්ටා තීටා. මේක නෙමෙයිද මෙතන තියෙන්නේ ඩෙල්ටා A සමානයි A බීටා ඩෙල්ටා තීටා කියන්නේ මේකමනේ. අකුරු එහා මෙහා විතරනේ වෙලා තියෙන්නේ. ওই සම්බන්ධෙම තමයි මෙතනක් තියෙන්නේ. හරිද? ඒකෙන් එහා පැත්ත සම්බන්ධය හදා ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා පරිමා ප්‍රසාරණතාවය කියන කෙනාගේ අර්ථ දැක්වීම බලන්න. පරිමා ප්‍රසාරණතාවය කියලා කියන්නේ කිසියම් වස්තුවක පරිමාව එහි උෂ්ණත්ව වැඩිවීම නිසා සිදුවන වැඩිවීම. ආරම්භයේ තිබිච්ච කෙනාගේ පරිමාවට වඩා උෂ්ණත්ව වැඩි කරන් පස්සේ පරිමාවක් වැඩි වෙනවා. ඒක තමයි පරිමා ප්‍රසාරණතාවය කියලා කියන්නේ. හරි. ඊළඟට අපි බලමු රේඛීය ප්‍රසාරණතාවය කතා කරා, වර්ගඵල ප්‍රසාරණතාවය නැත්නම් පෘෂ්ඨික ප්‍රසාරණතාවය කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවා පරිමා ප්‍රසාරණතාවය. පරිමා ප්‍රසාරණතාවය කියන්නේ මොකක්ද කියලා කතා කරද්දී
පරිමා ප්‍රසාරණතාවය අපි ගැමා වලින් අංකණය කරනවා. මේ R අකුර නෙමෙයි ගැමා. ගැමා වලින් අංකණය කරනවා. ඇල්ෆා වලින් රේඛීය ප්‍රසාරණතාවය, බීටා වලින් වර්ගඵල ප්‍රසාරණතාවය නැත්නම් පෘෂ්ඨික ප්‍රසාරණතාවය, ගැමා වලින් පරිමා ප්‍රසාරණතාවය කියලා ගන්න පුළුවන්. හරිද? පරිමා ප්‍රසාරණතාවය සමාන වෙන්නේ ඒකක උෂ්ණත්ව වෙනසකදී, ඒකක උෂ්ණත්වයකදී අදාළ වස්තුවේහි නැත්නම් අදාළ මොකක් හරි ඒ අදාළ පද්ධතියෙහි සිදුවන භාගික පරිමා වැඩිවීම. භාගික පරිමා වැඩිවීම. ඒ කියන්නේ වැඩි වෙච්ච ප්‍රමාණය මුළු ප්‍රමාණයට දරන අනුපාතය. භාගික පරිමා වැඩිවීම සමානයි පරිමා ප්‍රසාරණතාවයට. මේකේ අර්ථ දැක්වීම දීලා තියෙනවා නෝට් එකේ. මෙන්න මේක තමයි වෙන්නේ. මේකටත් ඕනනම් මේ විදිහට හදන්න පුළුවන්. කොහොමද ඒක හදාගන්නේ? ඒක හදන්නේ අපිට ඕනනම් වැඩි වෙච්ච පරිමාව ඩෙල්ටා V කියලා මට ගන්න පුළුවන්. මම මෙතනින් හදන්න. ඩෙල්ටා V සමානයි සමානුපාතිකයි ආරම්භක පරිමාව සහ උෂ්ණත්ව අන්තරය. සමානුපාතික ලකුණ අයින් කරන්න මම ඩෙල්ටා V සමානයි V ගැමා ඩෙල්ටා තීටා කියලා දානවා. හේතුව මේ ගැමා කියලා දාන්නේ නියතයක්. ගැමා කියලා දාන්නේ නියතයක්. ඒකම තමයි ළමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ ඒකම. ඒ සම්බන්ධතාවය මෙතන තරම් ගිහින් ආදේශ කරන් පස්සේ අපිට මුළු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. කතා කරමු වායු සම්බන්ධව තියෙන තියරි කොටස ගැන. දැන් අතරම ගත්තොත් මෙතන ප්‍රසාරණය තමයි මූලිකම වෙන මාතෘකාව. ප්‍රශ්න දැන් අවුරුදු 10ක අපි ප්‍රශ්න ගත්තොත් ඒකෙන් අවුරුදු 8ක විතර වගේ ඇවිල්ලා තියෙන ප්‍රසාරණය. සමහර විට වායු වලින් අවුරුදු 1ක වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මම මෙන්න මේ මාතෘකාවට වායු කොටස සහ ප්‍රසාරණය තියෙන්නේ ඒක නිසා. හරිද? දැන් අපි වායු සම්බන්ධව දැනගන්න ඕනේ මූලිකම කරුණු ටික මම කියලා දෙන්නම්. මෙතන ලොකුවට පාඩමක් උගන්වනවා වගේ නෙමෙයි. අවශ්‍ය දේවල් ටික කියලා දෙන්න. එතකොට ඔන්න අපිට ප්‍රශ්න කරද්දී වාට තේරෙයි මේවා මේකෙන් කරගන්න පුළුවන් ප්‍රශ්න කියලා. හරි. බලන්න මුලින්ම PV සමානයි nRT කියන සමීකරණය. වැදගත් සමීකරණ කීපයක් තමයි මම කියලා දෙන්නේ. මේකේ පීඩනය තමයි P වලින් අංකණය කරන්නේ. V කියන්නේ පරිමාප. දන්නවනේ ඒවා ටික. PV, M කියන්නේ මවුල ප්‍රමාණය, R කියන්නේ සර්වත්‍ර වායු නියතය, T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. සෙල්සියස් වලින් දුන්නොත් ඒකට 273ක් එකතු කරලා කෙල්වින් කරගන්න. හරි. ඒක ගොඩක් විට අපි ඔලවල් කාලේ ඉඳලා දන්න සමීකරණ. ඊළඟ සමීකරණ. මෙන්න මේක චුට්ටක් විශේෂයි. ඊළඟට ඔයා මතක තියාගන්න ඕනේ PV සමානයි 3 න් 1යි NC වර්ග බා. මේකේ PV කියන දෙන්නම දැන් ඔයා දන්නවා. 3 න් 1 සාමාන්‍ය නියතයක්නේ. ඒ වගේම කැපිටල් N වලින් අංකණය කරලා තියෙන්නේ වායු පරිමාවයේ ඇති මුළු වායු අණු ගණන. මුළු වායු අණු ගණන. ඒ අදාළ පරිමාවේ තියෙන මුළු වායු අණු ගණන. C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යන වේගය. වර්ග මධ්‍යන වේගය තමයි C වර්ග බා කියලා කියන්නේ. ඒ වගේම C වර්ග බා වර්ගමූල ඇතුලේ ගත්තොත් ඒකට සමීකරණයක් තියෙනවා. 3ක් RT බෙදීම වර්ග මධ්‍යන මූල ප්‍රවේගය කියලා කියන්නේ අපි C වර්ග බාවල වර්ගමූලයට. ඒකේ සමීකරණයක් තියෙනවා 3යි RT බෙදීම කැපිටල් M. මේ කැපිටල් M කියන මෞලික ස්කන්ධය හොඳට මතක තියාගන්න කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕනේ. අන්න ඒක විශේෂ කරුණක්. ඒ වගේම R කියන්නේ සර්වත්‍ර වායු නියතේ, T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. සාමාන්‍යයිනේ. ඒව ටික අවුලක් නැහැ. හරි. ඊළඟට මෙන්න මේකෙන් තමයි දැනට අහපු විභාග ප්‍රශ්න අහලා තියෙන්නේ. මම ඊටු ටික විශේෂ කරුණු නිසා කියලා දුන්නා. සමහර විට 2026 අහන්න පුළුවන් නේ. ඒ නිසා තමයි මම මේ ටික කියලා දුන්නේ. මේක හොඳට මතක තියාගන්න. ශක්තිය සමානයි 3 බෙදීම 2යි KT. K කියලා කියන්නේ බෝල්ට්ස්මාන් නියතය. බෝල්ට්ස්මාන් නියතය සාමාන්‍ය විදිහට අපිට දෙනවා. පේපරේ බෝල්ට්ස්මාන් නියතය දෙනවා. ශක්තිය E වලින් අංකණය කරනවා. ඒ වගේම T කියලා කියන්නේ මම එකම ඒකකයේ අර්ධයෙන් T කොට කලින් මම කෙල්වින් උෂ්ණත්වය කියලා කියවනේ. මේ සමීකරණ වල T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. ඔන්න ඔය ටික තමයි විශේෂ කම්මිතිය ළමයි ගන්න පුළුවන් මේ වායු නියම වලට අදාළව. හරි. දැන් එතකොට අපි ප්‍රසාරණය කොටස සහ වායු කොටසට අදාළ තියරි සම්පූර්ණයෙන් ඉවරයි. බලන්නකො කොච්චර වෙලාවක්ද මේකට ගියේ කියලා. දැන් ඔයාට මම පෙන්නන්නම් මේ ඉගෙනගත්තු තියරි වලින් ඔයාට කරන්න පුළුවන් විභාග ප්‍රශ්න. අවුරුදු 10ක් ඇතුළේ කොච්චර තියෙනවද කියලා. අවුරුදු 10ක් ඇතුළේ සාමාන්‍ය ප්‍රශ්න 8ක්වත් තියෙනවා නම් සාමාන්‍ය ඒක ලකුණු එකක ප්‍රමාණයේ වටින තියරි කොටසක් කියලා අපිට ගණන් ගන්න පුළුවන්. මේ කොටසෙන් එහෙම තියෙනවා. ඒක මම දැන් විභාග ප්‍රශ්න ටික දාන්නම්. ඒ ටික උත්සාහ කරලා අපි ඊළඟට කරමු. ඒකේ ඩිස්කෂන්
අපි කතා කරමු 2025 ප්‍රශ්නේ ඉඳලා ඊළඟට ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න සෙට් එක කතා කරගෙන යමු. පළවෙනිට 2025 ප්‍රශ්නේ. යකඩ බෝලයක් සහ සිදුරක් සහිත පිත්තල තහඩුවක් යන දෙකම සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයක පවතී. යකඩ බෝලේ විෂ්කම්භය සෙන්ටිමීටර 5ක් වන අතර පිත්තල තහඩුවේ ඇති සිදුරේ විෂ්කම්භය පිත්තල තහඩුවේ ඇති සිදුරේ විෂ්කම්භයට වඩා 0.01 සෙන්ටිමීටරකින් වැඩිලු. ඒ කියන්නේ සිදුර 4.999 සෙන්ටිමීටර වෙන්න ඕනේ. මෙන්න මේ රූප සරණේ සෙන්ටිමීටර කියලා දාගන්න ඒක ලියත් පොඩක් වරද්දලා තියෙනවා. සෙන්ටිමීටර කියලා මෙතන වැටෙන්න ඕනේ. ඒ වගේම මේ ගෝලයේ විෂ්කම්භය සෙන්ටිමීටර 5යි. ඕක තමයි දත්තය. බෝලයේ සිදුර හරහා යන්තමින් ගමන් කරවිය හැකි පද්ධතියේ උෂ්ණත්වය කොපමණද? යකඩවලයි පිත්තලවලයි රේඛීය ප්‍රසාරණතා දීලා තියෙනවා. ඔයා මෙතනදී හිතන්නේ මේ වගේ දෙයක් විතරයි. ඒ කියන්නේ සරලවම ගත්තොත් මෙන්න මේ වගේ සිද්ධියක් තමයි ඔයා හිතන්න ඕනේ. මම මේක හිතන විදිය චුට්ටක් කියලා දෙන්නම්. ඔයා නිකන් හිතන්න පොඩි සිදුරක් තියෙන පිත්තල තහඩුවක් තියෙනවා. සිදුරක් තියෙන පිත්තල තහඩුවකුයි අන්න ඒ සිදුර හරහා දාන්න පුළුවන් ගෝලෙකුයි තියනවලු. මුල් අවස්ථාවේ මෙන්න මේ ගෝලය අරන් ගිහිල්ලා මේ සිදුරට දාද්දි ඇතුළට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක උඩ මෙහෙම හිර වෙනවා වැටිලා. එයාලා කියන්නේ මේ දෙන්නම උෂ්ණත්වය වැඩි කරාම මේ සිදුර හරහා ගෝලය ගමන් කරනවලු. ඒ කියන්නේ ඇත්තටම මොකක්ද උනේ? නිකන් හිතන්න මෙයා සෙන්ටිමීටර 5 ඉඳලා කිසියම් දිගකට මේකේ විෂ්කම්භය වැඩි වෙන්න ඇතිනේ. එහෙමනේ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයා මේක රත් වුණාන් පස්සේ සෙන්ටිමීටර 5 ඉඳලා නිකන් අපි නිකමට මෙහෙම හිතමු. මෙයා සෙන්ටිමීටර 5 ඉඳලා සෙන්ටිමීටර 6 දක්වා උෂ්ණත්වය වැඩි කිරීම නිසා දිග වැඩි වුණා විෂ්කම්භය. ඒ උෂ්ණත්වය වැඩි කිරීම නිසාම පිත්තලත් සෙන්ටිමීටර 6 දක්වා මේ සිදුරේ විෂ්කම්භය වැඩි වුණා. ඒ අවස්ථාවේ මෙයා අරන් ගිහිල්ලා මේක ඇතුලෙන් දැම්මොත් වැටෙනවනේ නේද? මෙහෙම දැම්මොත් ගානටම සෙට් වෙලා මේක හරහා යනවනේ. ඕක තමයි ළමයි හිතන්න ඕනේ විදිය මේක. මේක හිතන්නේ ওই විදියට. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මෙන්න මේ පිත්තල කියන කෙනා සහ යකඩ කියන දෙන්නා මෙන්න මේ එකම විෂ්කම්භයක් වෙනකල් රත් වෙලා තැනකට එන්න ඕනේ. අන්න ඒ පොයින්ට් එකේදී තමයි මෙයාලගේ මෙන්න මේ සිදුර හරහා ගෝලය ගමන් කරන්නේ. හරිද? ඔන්න ඔතනට ආවන් පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ යකඩ සහ පිත්තලවල සම්බන්ධතාවය ලියන්න. මෙයාගේ දිග වැඩිවීම යකඩවල දිග වැඩිවීම නිකන් හිතන්න යකඩ සෙන්ටිමීටර 5 ඉඳලා කිසියම් දිගකට වැඩි වුණා. පිත්තල ගත්තොත් පිත්තල යකඩ දිග වැඩි වෙච්ච ප්‍රමාණයෙන් වඩා දැන් නිකන් හිතන්න පිත්තලයි යකඩයි මෙන්න මේ විදිහේ මට්ටමක තියෙනවා. පිත්තල පහළ තියෙන හේතුව 4.999නේ. යකඩ තියෙන්නේ 5යි. ඔහොම ගිහිල්ලා එක පොයින්ට් එකකට මේකේ දිග වැඩි වෙන්න ඕනේ. එක පොයින්ට් එකකට මේකේ දිග වැඩි වෙන්න. ඒතර ඔයාලට හිතා ගන්න පුළුවන් මෙන්න මේ යකඩවල දිග වැඩි වීමට 0.1ක් එකතු වුණාම පිත්තලවල දිග වැඩි වීම සමාන වෙන්න ඕනේ. මම ඒකයි මේ පොයින්ට් එක මෙතන ලියලා තියෙන්නේ. යකඩවල දිග වැඩි වීම මෙතන ඉඳලා මෙතනට. නේ? යකඩවල දිග වැඩි වීම මෙතන ඉඳලා උතනට. ඒකට මෙන්න මේ දෙන්න අතර තියෙන පරතරය තියෙනවා නේද 0.01. ඒක එකතු වුණාන් පස්සේ පිත්තලවල දිග වැඩිවීම සමාන වෙන්න ඕනේ. මම මෙතන සම්බන්ධතාවය ලියද්දි නම් පාටලලා ලියලා තියෙනවා. ඒ කියන්නේ යකඩවල දිග වැඩිවීමට එකතු කරන්න ඕනේ 0.01 කියන එක ලියවෙන්න ඕනේ. මෙන්න මේක එන්න ඕනේ මේ පැත්තට. එහෙම නැත්නම් ඒක මේ පැත්තට යනවා කියන එක මෙතන කැමති නම් ඍණ කියලා දාගන්න. මෙතන ඍණ කියලා දාගන්න. ඔන්න ඔය සම්බන්ධතාවය ලියාගත්තන් පස්සේ මේක ඍණ කියලා ළමයි වැටෙන්න ඕනේ. එතකොට මම ඒක පැහැදිලි කරා කොහොමද වැටෙන්නේ කියලා. ඊළඟට කෙලින්ම කරන්න තියෙනවාට ඩෙල්ටා L ඒ කියන්නේ යකඩ දිග වැඩි වීම සඳහා සම්බන්ධතාවයක් ලියනවා. L alpha delta theta සමානයි L alpha delta theta. L වලට දාන්නේ එයාගේ ආරම්භක දිග, alpha වලට දාන්නේ රේඛීය ප්‍රසාරණතාවය. පිත්තල නම් එතනට පිත්තල වල රේඛීය ප්‍රසාරණතාවය දාන්න.
යකඩ නම් යකඩවල රේඛීය ප්‍රසාරණතාවය දාන්න. ඒක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. සම්බන්ධතාවය ආදේශ කරගෙන ගියාම අපිට මෙන්න මේකේ පොඩි උපකල්පනයක් ළමයි ගන්න වෙනවා. මෙන්න මේ වගේ උපකල්පනයක්. ඒ කියන්නේ දැන් මේක මෙහෙම ඉස්සරහට කරගෙන යද්දී මේ වගේ තැනකට එනවා අපි. මේ වගේ තැනකට එනවා කියන්නේ මේ දත්ත ආදේශ කළ සුළු කරාම ඒව ලොකුවට අමාරු වෙන්නේ නැති වෙයි. හේතුව මේක දැන් පොඩි කාලේ පන්තියක් නෙමෙයිනේ. මේකේ සුළු කිරීම ගැන එහෙම කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයා භෞතික විද්‍යාව මුකුත් බැරි වුණත් ඔයාට මේ සුළු කිරීම පැහැදිලිව තේරෙනවා. මොකද ඔයා O level කාලේ සාමාන්‍ය මට්ටමක හිටපු කෙනෙක් ඉන්නනේ A level වලට සයන්ස් වලට ආවේ. ඒ නිසා මම මේ සුළු කිරීම ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි තියරි නම් බිඳු ඉඳලා කියලා දීලා ක්‍රමය පැහැදිලි කරලා දෙනවා. දැන් මෙතන පැහැදිලි කිරීම ඒකයි සරලවම කරේ. කොටස් හැදෙන්ද. හරි. දැන් මෙතන හොඳට මතක තියාගන්න මේ 4.999 කියන එක ආසන්නව දැන් මේකේ කියනවා ඇත්තටම ආසන්න පිළිතුරක්නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට 4.999 කියන එක ආසන්නව 5යි කියලා ගන්න එක වැරදිද? නෑ. එහෙම වැරද්දක් නෑ. ඒක ආසන්නව 5යි කියලා අරගෙන පොදු පද ටික එළියට ගන්නවා. පොදු පද විදිහට එතකොට තියෙන්නේ 5 10 ඍණ 5 ගුණ කිරීම ඩෙල්ටා ටීටා. ඇතුලේ ඉතුරු වෙනවා 2 ඍණ 1.2. සුළු කරගෙන යන්න පහලට සුළු කරගෙන ගියාම සෙල්සියස් අංශක 25ක් කියලා ළමයි එනවා. එතකොට ඩෙල්ටා ටීටා කියලා සෙල්සියස් අංශක 25ක් කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ මේකේ සෙල්සියස් අංශක 30ක ආරම්භ උෂ්ණත්වයකනේ තිබ්බේ. 30යි 25යි සෙල්සියස් අංශක 55යි කියලා උත්තරයක් එනවා. එතකොට මේකේ අවසාන උත්තරය වෙන්නේ උත්තරාංක 3. හරිද? මේක අහන්නේ පද්ධති උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය කොච්චරද? දැන් උෂ්ණත්ව වෙනස 25යි ආරම්භයේ 30ක් තිබ්බේ. ඒ නිසා ඒ දෙක එකතු වුණාම 55ක් කියලා ගන්න පුළුවන්. ඊළඟට යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට තියෙන්නේ 2024 17 වෙනි ප්‍රශ්නේ. එක්තරා උෂ්ණත්වයකදී මිලිමීටර් කියවීම 5 ගුණ කිරීම 10 ඍණ 5යි මිලිමීටර දක්වා නිරවද්‍ය වන පරිදි මිනුමක් ලබා ගැනීම සඳහා වාණේ මීටර කෝදුවක් භාවිතා කළ යුතුය. ඒ කියන්නේ නිරවද්‍යතාවය මෙන්න මේ 5 ගුණ කිරීම 10 ඍණ 5ක් දක්වා මට්ටමේ තියෙන්න ඕනේ. ඊට වඩා අඩුවෙන් ඒකේ නිරවද්‍යතාවය වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ උතන. මැනීමේදී අනුදත් ඒ කියන්නේ අවසර දිය හැකි උපරිම උෂ්ණත්ව විචලනය කොපමණද? මම අර මීට කලින් කියද්දිත් කීවා වෙනවනම් මේ වගේ දෝෂයක් වුණාට කමක් නැහැ. ඕට වඩා වැඩි දෝෂයක් වෙන්න බෑ. ඕට වඩා අඩු දෝෂයක් වුණාට කමක් නැහැ. වෙනවනම් වෙන්න පුළුවන් උපරිම දෝෂය ළමයි කොච්චරද? උපරිම දෝෂය තමයි 5 ගුණ කිරීම 10 ඍණ 5යි. එහෙනම් අපි නිකමට මේක ආදේශ කරලා බලමු. මේ වගේ දෝෂයක් සාමාන්‍ය මිලිමීටර් එකකට මේ කියනනේ මිලිමීටර කියවීමකට මේ වගේ දෝෂයක් වෙන්න මේ වගේ දෝෂය තමයි වෙනවනම් උපරිම වෙන්නේ. ඊට වඩා වෙන්න බෑ. එහෙනම් අපිට මේක ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ටීටා කියන සමීකරණයට දාන්න පුළුවන්. නිකන් හිතන්න මිලිමීටරයක් මනිද්දී මේ වගේ දෝෂයක් වුණාට කමක් නැහැ කියලා තමයි මේ ගානේ කියන්නේ. එහෙනම් ආදේශ කළා සුළු කරාම ඩෙල්ටා ටීටා සමානයි සෙල්සියස් අංශක 5ක් කියලා උත්තරේ එනවා. හරිම ලේසි. මේක හිතන්නේ අච්චරයි. මිලිමීටරයක් මනිද්දී වෙනවනම් වෙන්න පුළුවන් උපරිම දෝෂය මේක. මීට වඩා වැඩියෙන් දෝෂයක් වෙන්න බෑ. මීට වඩා අඩුවෙන් දෝෂයක් වුණාට කමක් නැහැ. අන්න ඒක තමයි මේකේ පැහැදිලි කරන ගානේ අදහස් කරන සිද්ධිය. හරි. එතකොට ඒකේ උත්තරාංක 5ක් විදියට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යන් 2023 27 වෙනි ප්‍රශ්නේ. වාණේ මිනුම් පටියක් සෙල්සියස් අංශක 20 දී උෂ්ණත්වයේදී ක්‍රමාංකනය කොට ඇත. එතන තියෙන්නේ මිනුම් පටියක්. ශිෂ්‍යයෙක් සෙල්සියස් අංශක 40 දී දිගක් මැනීම සඳහා මෙම මිනුම් පටිය භාවිතා කරයි. ඒ කියන්නේ සෙල්සියස් අංශක 40 දී දිගක් මනින්න මේ 20 ක්‍රමාංකනය කරපු මිනුම් පටියම පාවිච්චි කරනවා. මිනුම් පටියේ නො කියවන අගය මීටර් 50ක් වේ. හරි. ඒ කියන්නේ සෙල්සියස් අංශක 40 වෙලාවේ මෙයා මිනුම් පටියෙන් කියවන අගය මීටර් 50ක්ලු. දිගෙහි සත්‍ය අගය කොපමණද? රේඛීය ප්‍රසන්නතා දීලා තියෙනවා. මෙහෙමයි හිතන්නේ. නිකන් හිතන්න සාමාන්‍ය සෙල්සියස් අංශක 20ක තියෙන මීටරයක් සෙල්සියස් අංශක 40කට ගියොත් මීටරේ ප්‍රමාණය මොකද වෙන්නේ ළමයි? මීටරේ ප්‍රමාණය
දිග ඇත්තටම ගත්තොත් අර දිගට වඩා කිසියම් ප්‍රමාණයක් දිග වැඩි වෙනවා නේ. සරලවම ගත්තොත් ඒකනේ තේරුම. නිකන් හිතන්න පොඩි යකඩ මීටර කෝදුවක් තියෙනවා. යකඩ මීටරේ මීටර කෝදුව. මේක සෙල්සියස් අංශක 100 දී 20 දී තමයි මීටරයයි කියලා බවක් කරලා තියෙන්නේ. ඔයා නිකන් ප්‍රායෝගිකව හිතන්න මේක තව සෙල්සියස් අංශක 20කින් වැඩි කරොත් ඒ කියන්නේ සෙල්සියස් අංශක 40ට වැඩි කරා කියන්නේ කියන්නේ තව 20ක් නේ වැඩි වෙලා තියෙන්නේ. වැඩි කරොත් මෙයාගේ ඇත්ත දිග මීටරේම තියෙයිද මීටරයට වඩා වැඩි වෙයිද? මීටරයට වඩා වැඩි වෙනවා. හේතුව මෙන්න මේ ඩෙල්ටා L ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවා මේක. නේද? හරි. එතකොට අපිට 1 මීටරයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් වැඩි කරාම ප්‍රසාරණය වෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඩෙල්ටා L සමානයි මීටර් 1යි ඇල්ෆා ආදේශ කරන ඩෙල්ටා තීටා. උෂ්ණත්වාන්තරය 20යි. මෙන්න මේ ප්‍රමාණයක් මීටරයක් උෂ්ණත්වය වැඩි කරාම වැඩි වෙනවා. ඒතර ඇත්තටම මීටරයක් දිග කෝදුවක් තිබ්බොත් මීටරයක් දිග මීටර කෝදුවක් තිබ්බොත් සෙල්සියස් අංශක 40 වෙද්දි මෙයා මීටරයට වඩා මෙච්චර ප්‍රමාණයක් දිග වැඩිනේ. ඒකනේ ඇත්ත. අන්න එහෙනම් ඒතර මේක මෙහෙම ගන්න පුළුවන්. එහෙනම් මීටර එකක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් දිග වැඩි වුණා. ඒ වගේ කෑලි 50ක් එතන තියෙනවා කියන. එයාලා කියනවා මීටර 50ක්ලු මනින්නේ. මීටර 50ක් මැනෙද්දී ඒ වගේ කොටස් 50ක් තියෙනවා. කොටස් 50ක් තියෙන නිසා 0.02 මේක සුළු කරාම 0.02 මීටර කියලා එනවා. ඔක තමයි සරලව ඒ ගාන හිතන විදිය. හරි. ඊළඟට අපි යම් ඊළඟ ගානට. මේක වායු සම්බන්ධ ගානක් ළමයි 2022 15 වෙනි ගාන. නිරපේක්ෂ ශූන්‍ය උෂ්ණත්වය පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ ළමයි මෙච්චරයි. කෙල්වින් බිඳුව තමයි නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ. එහෙම නැතුව සෙල්සියස් බිඳුව එහෙම නෙමෙයි. සෙල්සියස් බිඳුව කියලා කියන්නේ සාමාන්‍ය කෙල්වින් 273නේ. නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ දන්නේ නැත්නම් දැන් හරි දැනගන්න කෙල්වින් බිඳුව. කෙල්වින් බිඳුව. හරි. ඒ ප්‍රකාශය ඒ වායුගෝල පීඩනයේදී ජලයේ මිදෙන උෂ්ණත්වය නෑ වැරදි. ඔයා පටල ගත්තොත් සෙල්සියස් බිඳුව කියලා මේක හරි කියලා ගන්න. එතකොට පිළිතුර වැරදෙනවා. මේකේ කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය. නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ සෙල්සියස් බිඳුව නෙමෙයි කෙල්වින් බිඳුව. සෙල්සියස් ගත්තොත් ඍණ 273. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. එය සියලුම වායු ද්‍රව බවට පත්වන උෂ්ණත්වය වේ. නෑ. එහෙම එකක් නෑ. ඊට කලින් ද්‍රව බවට පත්වන වායුත් තියෙනවා. ඒ නිසා ඒක දෙවෙනි එක වැරදි විදිහට ගන්න පුළුවන්. එය පරිපූර්ණ වායුවක මධ්‍යන චාලක ශක්තිය ශුන්‍ය වෙන උෂ්ණත්වය. හරියට හරි. මම මේකේ තියරි කතා කරද්දී පරිපූර්ණ වායුවක ශක්තියට අදාළ සමීකරණයක් විදිහට මම පෙන්ලා දුන්නා. 3 බෙදීම 2ක් KT කියලා. මේකේ K කියලා කියන්නේ බෝල්ස්මාන් නියතය ඒක වෙනස් වෙන්නේ නැහැ. T කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට බලන්න ශක්තිය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. එහෙනම් මෙන්න මෙයා බිඳුව වුණා නම් මෙයත් බිඳුව වෙනවනේ. අන්න ඒ නිසා C ප්‍රකාශය හරි C පමණක් සත්‍ය වෙන කියන පිළිතුරක් දෙක තමයි මේකට එන්නේ. හරි. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ 2021 පස්වෙනි ප්‍රශ්නේ පරිපූර්ණ වායුවක මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින්නේ. ඒක අර සමීකරණ වලට මතක නම් කෙලින්ම ගන්න පුළුවන්. E සමානයි 3 බෙදීම 2යි KT කියන එකේ බලන්න බෝල්ස්මාන් නියතය කියන එක නියතයක්නේ. එතකොට මෙන්න මේ මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින කවුරුත් එක්කද? නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක. නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ උත්තර අංක 4. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේවා නම් හරි ලේසියි. ලෝහ දණ්ඩක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100කින් වැඩි කරන විට එහි දිගෙහි භාගික වැඩිවීම දීලා තියෙන 2.4 10 ඍණ 5ක් වේ. දණ්ඩ සාධාරණ ද්‍රව්‍ය රේඛීය ප්‍රසාරතාවය. ළමයි මොකක් හරි නිකන් හිතන්න මෙහෙම. භාගික වැඩිවීමක් කියලා කියන්නේ මේ වගේ එකක් නේ. භාගික වැඩිවීමක් කියලා කියන්නේ යට ලියනවා මුළු දිග ප්‍රමාණය. උඩ ලියනවා ඒ දිගෙහි වෙනස නේ. ඕකනේ භාගික වැඩිවීම කියන්නේ. ඔන්න ඕක මෙන්න මේ ප්‍රසාරණතාවය කියන සමීකරණය ඇතුලේ තියෙනවා. ප්‍රසාරණතාවය කියන සමීකරණය ඇතුලේ තියෙනවා. හරි. ප්‍රසාරණතාවය කියන සමීකරණය ඇතුලේ ඕක තියෙනවා නම් කොහෙද තියෙන්නේ? කොතනද තියෙන්නේ කියලා චුට්ටක් බලමු. මෙහෙම හිතන්න පුළුවන්. මේක ඔයා බලන්න ප්‍රසාරණතාවය කියන සමීකරණයේ L නෝට් සමානයි L ඇල්ෆා තීටා. මේකෙන් මෙන්න මේ L එක පහළට දැම්මහම මෙහෙම සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මේ නේද භාගික වැඩිවීම. දිගෙහි භාගික වැඩිවීම කියන්නේ මේ සම්බන්ධයනේ. අන්න ඒක දීලා තියෙනවා. අනේක විදිහට 2.4 10 ඍණ 5 කියලා දීලා තියෙනවා. ඇල්ෆා
මොකද්ද? ඇල්ෆා දන්නේ උෂ්ණත්වය සෙල්සියස් 100කින් වැඩි කරා කියන එක. කියන්නේ උෂ්ණත්ව වෙනස 100යි. සුළු කරන්න උත්තරේ එනවා උත්තරංක 2.4 ගුණ කිරීම 10 ඍණ 7 කියන උත්තරංක 5. මේවා හරි ලේසි. මීට කලින් කතා කරපු දෙකක් විතර චුට්ටක් හිතන්න තියෙන දේවල් අල මිනුම් පටිසම්බන්ධ දේවල් මේවල එහෙම ලොකුවට හිතන්න බෑ. හරි. මේක චුට්ටක් දුරට හිතන්න තියෙන උනාට ඇත්ති දෙයක්වත් නෑ මේකේ. මේකේ කියන්නේ මේ වගේ දෙයක්. මේකේ කියන්නේ පරිමා ප්‍රසන්නතාවය RS වූ සෙල්සියස් අංශක 0.ෙහි පවතින ඝන ගෝලයක් සෙල්සියස් අංශක 0 නෙවෙයි θ.ෙහි පවතින ඝන ගෝලයක් θ.ෙහි පවතින ද්‍රවයක් රූපේ දැක්වෙන පරිදි සම්පූර්ණයෙන්ම ගිලී පාවී තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මෙතන නොකිය කියන්නේ? සම්පූර්ණයෙන්ම ගිලී පාවෙනවා කියලා කියන්නේ ළමයි ද්‍රවයේ ඝනත්වය සහ අදාළ ගිලී පාවෙන කෙනාගේ ඝනත්වය සමානයි. නේ? ද්‍රවයේ පරිමා ප්‍රසන්නතාවය RF. ඒ කියන්නේ RF කියන්නේ ද්‍රවයේ පරිමා ප්‍රසන්නතාවය ගෝලයේ පරිමා ප්‍රසන්නතාවයට වඩා වැඩිලු. හරි. සමස්ත ගෝලයේම ද්‍රවයේ කිසියම් උෂ්ණත්වයකට සිසිල් කරනු ලැබේ. උෂ්ණත්වය අඩු කරනවලු. නිකන් හිතන්න උෂ්ණත්වය අඩු කරද්දී වඩා වැඩියෙන් පරිමාව අඩු වෙන්නේ පරිමා ප්‍රසන්නතාවය වැඩි කෙනාගේද අඩු කෙනාගේද? පරිමා ප්‍රසන්නතාවය වැඩි නම් එයාගේ උෂ්ණත්ව වැඩි අඩුවීමත් පරිමා ප්‍රසන්නතාවය වැඩි නම් එයාගේ පරිමාවෙහි අඩුවීම වැඩිනේ. එතකොට මේක සමස්ත පද්ධතියම සිසිල් කරනවා කියනෝනේ. සිසිල් කරපු ගමන් මොකද ළමයි වෙන්නේ? සිසිල් කරපු ගමන් වෙන්නේ මේ ඝනත්වයේ සමාන ස්කන්ධය බෙදීම් පරිමාව කියන සම්බන්ධයෙන් චුට්ටක් හිතන්න. ද්‍රවයේ පරිමාව අඩු වෙනවා ගෝලයේ පරිමා අඩුවීමට වඩා වැඩියෙන් අඩු වෙනවා කියලා කියන්නේ ඝනත්වය වැඩි වෙනවා. ගෝලයේ ඝනත්වයට වඩා ද්‍රවයේ ඝනත්වය වැඩි වෙනවා. ද්‍රවයේ ඝනත්වය වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ද්‍රවයේ ඝනත්වය වැඩි වෙච්ච ගමන් මේ ගෝලය උඩට එනවා නේ. ගෝලය උඩට එනවා. ඔන්න ඔය නිසා පළවෙනියට සිසිල් කිරීමෙන් පසු ගෝලයේ කොටසක් ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළ පිහිටයි. හරිනේ. හේතුව ද්‍රවයේ ඝනත්වය වැඩි වුණා. ඒ ද්‍රවයේ ඝනත්වය වැඩි උනේ ද්‍රවයේ පරිමාවෙහි අඩුවීම ගෝලයේ පරිමාවේ අඩුවීමට වඩා වැඩි වුණා. හොඳට සිහියෙන් මේක හිතන්න. සිහියෙන් මේ ගණන් හිතන්න. එතකොට ලේසියෙන් මේක හිතා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශය ගෝලයේ මත ඇතිවන උඩුකුරු තෙරපුමෙහි විශාලත්වය වෙනස් නොවේ. ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැ. හේතුව ගෝලයේ උඩුකුරු තෙරපුම කියලා කියන්නේ මෙන්න මේ ගෝලයේ බර ප්‍රමාණය මේ ද්‍රවය මතට ලබා දෙන එක. ඒක කිසිම අවස්ථාවක මේ ගෝලයේ උඩට ආවා කියලා ඒක වෙනස් වෙන්නේ ඒ බර ඒ විදියටම ද්‍රවයට දැනෙනවා. ඒ නිසා ඒකත් හරි. හරි. ඊළඟට බලන්න සිසිල් කිරීමෙන් පසු ගෝලයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වෙයි. අන්න ඒක වැරදි ළමයි. අන්න ඒක වැරදෙන්න හේතුව දැන් ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වෙයි කියනෝනේ. ඒක වැරදි. ද්‍රවයේ ඝනත්වයට වඩා අඩු වෙයි. හේතුව ද්‍රවයේ ඝනත්වය තමයි වැඩි උනේ. ඒක අපි පළවෙනි සම්බන්ධතාවයෙන් මේක ඔප්පුණානේ. එතකොට ඒ 100ක වැරදි. පළවෙනි දෙකම හරි. එතර මේක පිළිතුර විදියට එන්නේ AB සත්‍ය වේ. ඒ කියන්නේ උත්තරංක 3 කියලා මේක ගන්න පුළුවන්. උත්තරංක 3. හරි. ඊළඟට අපි යන් අවසාන ප්‍රශ්නේ 2016 19 වෙනි ප්‍රශ්නේ. 2016 19 වෙනි ප්‍රශ්නේ කියන්නේ L ඇලුමිනියම් සහ L කොපර් පිළිවෙලින් කාමර උෂ්ණත්වයේ සිට සෙල්සියස් අංශක θ ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කළ විට ඇලුමිනියම් සහ තඹ දඬු දෙකෙහි මුල් දිගෙහි භාගික වැඩිවීම නිරූපණය කර. දැන් භාගික වැඩිවීම දන්නවා. කොතනින් උගන්වලාද දන්නේ? ප්‍රශ්නයක් ඇතුලේ තිබිලා මොනවද දන්නවද? භාගික වැඩිවීම නිරූපණය කරා. උෂ්ණත්ව අන්තරය නැත්නම් ඩෙල්ටා θ නැත්නම් උෂ්ණත්වයේ θ සෙල්සියස් සමග L ඇලුමිනියම් සහ L කොපර් විචලනයේ වඩාත් හොඳින් දක්වනු ලබන්නේ පහත කුමන ප්‍රස්ථාරයෙන්ද? හරි. මෙන්න මෙහෙම හිතන්න චුට්ටක්. දැන් එයාලා කියනවා මෙන්න එක පැත්තකට ගන්නවලු දිගෙහි භාගික වැඩිවීම. අනිත් පැත්තට උෂ්ණත්වය. එතකොට මෙන්න මේ L නෝට් කියන එක යටට දැම්මන් පස්සේ ඩෙල්ටා L බෙදීම L නෝට් නේ. ඩෙල්ටා L බෙදීම L නෝට් y අක්ෂයට ගත්තොත් x අක්ෂයට අරන් තියෙනවා θ. එතකොට එයා x අක්ෂයට ගත්තොත් අනුක්‍රමණය තමයි චුට්ටක් හිතන්න ඕනවා. මම මේ කොටස උගන්වද්දිත් අනුක්‍රමණය ගැන පැහැදිලි කරා. මීට කලිනුත් මම හිතන්නේ මේක පොදු රටාවක හම්බුණානේ. අනුක්‍රමණ සංකල්පේ
ඒ නිසා චුට්ටක් මේක ඔයා දන්නේම නැති කෙනෙක් වුණත් ඔයා පොදු රටාව මුලින් ඉඳලා බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ තියරි එක හොයලා තියෙන්නේ. අනුක්‍රමණය එක්ක ප්‍රසාරණතාවය වෙනස් වෙනවා. ප්‍රසාරණතාවයේ අගයන් දීලා තියෙනවා මේ 2.3 10 ඍණ 5යි 1.7යි 10 ඍණ 5යි. එතකොට ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි කෙනාගේ අනුක්‍රමණය වැඩි. රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි කාගේද ළමයි? 2.3 10 ඍණ 5. එහෙනම් ඇලුමිනියම්ගේ අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය කියලා කියන්නේ ළමයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මම මේක පැහැදිලි කිරීම දැන් ඔයාලා දන්නවා ඇති හැම. මේ කියන්නේ මේකේ අර බෑවුම් ගතිය වැඩි. පල්ලම වැඩි. අපි පොඩි කාලේ බයිස්කල් පදිනවා නම් ලොකු පල්ලමක් තියෙන කන්දකින් යන්නද ඔයා කැමති? සාමාන්‍ය පල්ලමක් තියෙන කන්දකින් යන්නද කැමති? ගොඩක් විට කොල්ලෝ නම් කැමති ලොකු පල්ලමක් තියෙන කන්දකින් යන්න වේගෙන් යන්න පුළුවන්. එතකොට මේකේ අනුක්‍රමණයේ වැඩි අවස්ථාවේ පල්ලම වැඩි. එතකොට ඔයාලට තේරෙනවා නේද මේ ඉරි දෙකෙන් වැඩි පල්ලමක් තියෙන මෙන්න මේ උඩ ඉරේනේ. එතකොට අනුක්‍රමණය වැඩි වෙන්නේ ඇලුමිනියම් වල. හේතුව ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරණතාවය වැඩි. රේඛීය ප්‍රසාරණතාවය වැඩි ඇලුමිනියම් වැඩි පල්ලමක් තියෙන එකට දාගන්න. ඒ කියන්නේ වැඩි අනුක්‍රමණයක් තියෙන එකට. එතකොට ඒකට උත්තරංක 1 විදියට තමයි එන්නේ. ඔන්න ඔය විදියට තමයි day 3 එකට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡාව ඉවර වෙන්නේ. අපි ඊළඟට යන් day 4 තියරි කතා කරලා ප්‍රශ්න කතා කරමු.